මේ තියෙන්නේ අපි දන්නේ එන්ජින් වගේ තියෙනවා. ප්‍රධාන එන්ජින් ලයින් කොටස් ටික. මේක අපි ඔයාලට පෙන්නදී මේ කනගාටු මේ පිස්ටන් එකේ ඉහළ පහළ යද්දී මේ පුෂ් එක කරා වැල් පල්ලකට තල්ලුවා. ඒ වගේම මේකේ විශේෂත්වය තමයි ප්‍රධාන වශයෙන් ක්ලච් එකකින් වෙන කාර්යයක් මේකේ පෙන්නනවා. මේකේ ඔන්න ක්ලච් එක බෑගුවට පස්සේ එන්ජින් එකේ බලය ගියර් බොක්ස් එකට සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. එන්ජින් එකේ බලය. ඊට පස්සේ අපි ක්ලච් එක සම්බන්ධ කරනවා කියලා කරන්නේ ගියර් බොක්ස් එකට මේ එන්ජින් එකේ සම්ප්‍රේෂණය ගියර් බොක්ස් එක වෙත සම්ප්‍රේෂණය කරනවා ක්ලච් එක සම්බන්ධ කරලා. ඒක ඔයාලට පේනවා දැන් ගියර් බොක්ස් එක කැරකෙන්න ගන්නවා. ඒතර මේකේ තියෙන්නේ මේ තියෙන ගියර් බොක්ස් එක දැන් භ්‍රමණය වෙනවා. මේකේ විශේෂත්වය තමයි මේ වර්ගයේ ගියර් පෙට්ටි අද වර්තමානයේදී පාවිච්චි කරන්නේ මේක ස්ලයිඩින් වෙස්ට් වර්ගයේ ගියර් පෙට්ටි. අපි ඒකට සිංහලෙන් කියනවා රූටර් මූට් වර්ගයේ ගියර් පෙට්ටි. මේකේ ඔයාලට පේනවා රූටර් වල තමයි ගියර් සම්බන්ධ කරන්න තියෙන්නේ. මේකේ විශේෂත්වය කෙලින් දැටි ගියර් පෙට්ටි. ඒතර ඔයාලට පේනවා දැන් මේ උඩාම වීල් එකේ විශාලම රෝදය කරකවද්දී එතන වෙන්නේ වේගය අඩු වීම. මෙතන හිමින් කරගෙන මේ වීල්. දැන් අපිට වේගය වැඩි කරන්න ඕන මේ ගියර් එක මේකට සම්බන්ධ කරන්න. මේ ටිකක් විශාල වීල් එකක් මේකට සාපේක්ෂව මෙයාගේ විස්කම්භය විශාලයි. ඒකෙන්ද මෙයාගේ වේගය ටිකක් වැඩි වෙනවා ඊට සාපේක්ෂව. මේ වර්ගයේ ගියර් පෙට්ටිය අද වර්තමානයේ පාවිච්චි කරන ට්‍රැක්ටර් වලට වගේ අතීතයේ පාවිච්චි කළා මේ වර්ගයේ ගියර් පෙට්ටිය.